ළමයි මේ අද පොඩි පාටියක් තියෙනවා ගෑනිට මලක්වත් දීලා අපි ෂේප් එකක් දාගමු. අපි බලමුකෝ යන්කෝ. මල් පොකුරක් අතේ තියන්. සුදු මොකද කරන්නේ ඔයා? මං ගානේ මල. මං ආදරේ පැටියා. මං ආදරේ. සුවඳ? මං ආදරේ. පැටියා. පැටියා මේ මට ඔයාට කියන්න දෙයක් තිබ්බනේ. මට ඊයේ කියන්න බැරුණානේ මේ අද පාටියක් තියෙනවා මං ගිහිල්ලා එන්නද? 4ට විතර තියෙන. ඒක තමයි මේ කවදාවත් නැතුව අද මල නෑ පැටියා. නෑ එහෙම ගන්න නෑනේ. මට ඒත් හිතුණානේ මේ කවදාවත් මල් ගහ තියා වල් ගසක්වත් ගෙනත් දෙන්නේ නැති මිනිහා අද මලක් උස්සන් එනකොට. නෑ ගෑණි එහෙම එකට නෙවෙයි. මං නිකන් ඉතින්. හද මොකද ඔයාලට වෙන්න ඕනේ? පාටියට ගිහිල්ලා එන්නම් ඈ. පොඩක් ඕනම් බියර් ෂොට් එකක් ගහයි. ඔව්. බොණ්ඩක් තියද? බීම. බීම? මට අද බියර් වගේ වුණා. නෑ මුකුත් ඇහුන්නේ එහෙම කිව්වේ නෑ මම. හරි කමන්නේ මේ එනද 4ට තියනවා කිව්වේ. 4ට ඕනේ නෑ 3ට විතරම යන්න කලින්. බෑනි පරක්කු වෙලා ගිහින් 3ට 2ට 3ට විතරම යන්න මෙහෙ. පරක්කු වෙනවනේ හිටිය යද්දි. මේ වගේ නෝන කෙනෙක්. 2ට 3ට විතරම මෙහෙන් ගිහිල්ලා ඉවරලා. හෙට එළි වෙනකන්. රෑමදාවොත් එමේ හෙට එළි වෙනකන් මේ එළියට ඉන්න වෙලා ඉන්න වෙදන්න. නෑ එහෙම නෑ රෑමද කියන්නේ කොහොමද ඉතින් පාන්දර වෙනකන් ඉඳලා එන්න. බෑනි ඔය රෑමද ඇවිල්ලා ඔය බයික් වල මේ වාහන වල එන්නත් බෑනි. මේ රෑමද එන්න එපා චුට්ටක් පාන්දර වෙලා එන්න ඉතින් ඔය මේ බිව්වොත් බොන්න මේ මංගව සල්ලි වගේ තිබ්බා ඒකත් අරගෙන යන්න. මේ වගේ නෝනලා ලබන්න පින් කරන්න ඕන ගයිස්. කට්ටියත් එක්ක දාලා බොන්න ඔයා. සල්ලි තනියෙන් බොන එක හරි නෑනේ. අනුන්ගෙන් බොන එක. ඊට පස්සේ ඔය මේ කෙල්ලෝ එහෙම හම්බුනොත් කෙල්ලෝ එහෙම කතා කරන්න නැතුව ඉන්න බෑනේ. පරණ යාළුවෝ එහෙම හම්බුනොත් කතා බහ කරලා සතුටින් ඉඳලා එන්න ඉතින් ඔයා මං ඉන්නම් ගෙදරට වෙලා. මං ආදරෙයි. thank you. පස්සේ මාව මරන් කන්ට හදපන්කෝ ඈ. ඒතොර බලා ගන්න. මං එහෙම කරන්නේ වගකීමෙන් කියන්නේ බය නැතුව ගෙදරින් මං දොර අරිනවා ගාන.